wonder whether Ned Daniel was able to get that bike started. Obviously, if he really wanted to start it and to get back on track, but Suraj Pereira, that's him that we see on camera. He's in front. Someone else who's behind him. I think that guy is also carrying one of those cameras on his helmet. තරඟ වඩ පහක් නිමවට පත් වන විට සුරාජ් පෙරේරා ඉදිරියෙන් ධාවනයේ යෙදෙනවා. යගම තුසිත ගුණසේකරයි තුන්වන ස්ථානයට වරේ. නමුත් අපි දකිනවා මම ඉතාමත් සුවිශේෂී දෙයක් ඩැනියල් නැවතත් තරඟයට අවතීර්ණ තිබෙනවා. Yes, he has come back. Back in third place. Well, got 5 more laps to go. මොකද අපි කලින් අනුරාධ ධාවනයේ සමවේදී දැක්කා යම් සුළු අතපසුවීමක් ඔස්සේ තෙවන ධාවකයාට හැකියාව ලැබුණා තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගන්න. නිසා තරගය අර කියුණ කොටු සහිත දාජයේ දකින්නතුරු අපිට නිමාවක් සටහන් කරන්න බෑ. නැවතත් අපි මේ දකින්නේ සුරාජ් පෙරේරා තරගයේ 6 වන වටය තරග වදින ආකාරය විනාඩි 8යි තත්පර 7ක කාලයක් ඔහු මේ වන විට ගත කර තිබෙනවා මේ තරග ඉසව්වේ. CSL ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා නාලිකාව ඔස්සේ අපි සජීවීව වාහක වන්නේ කොළඹ නයිට් රේසර් 2013 තරග සමගින් අද දවසේ තෙවන තරගයයි මේ ක්‍රියාත්මක වන්නේ. ප්‍රථම තරග ලෙසටයි යතුරුපැදි ධාවනයේ සව තරග මෙසේ ආරම්භ වන්නේ. මේ දකින්නේ චතුර මදුශාංක අංක 20. Happens is some of these I think some certain areas of the track are very slippery. Maybe the tar is smoother than other places, or maybe the pedestrian crossings, the white lines, all of rubber. So they get very slippery under these conditions. You hit the wrong patch at the wrong angle, or maybe you're touching the front or the rear brake, and then you just lose. I think what happened on Ned was he just lost the front end of that bike and just went into the barriers. ඒ වගේම අපි දකිනවා මම සමහර ස්ථානවලදී තවදුරටත් වතුර සහිත තත්ත්වයක් තිබෙනවා. එයත් යම් ආකාරයකින් වංගුසහිත මුදෙව දැක්කා. එම අවස්ථාවේ ඒකත් යම් ආකාරයකට මේ නැවතත් මේ ටයර් තෙතබයිර තත්ත්වයක් ඇති වතුරින් ඉදිරියේදී ඔහුගේ ධාවන කාලේ නැත්තම් අවදානම වැඩි දියුණු කරන්න හැකියාව තිබෙනවා. තවදුරටත් සුරාජ් පෙරේරා ඉදිරියෙන් ධාවනයේ යෙදෙනේ තරඟ වට 6ක් අවසානයේදී ඩැනියල්ට හැකියාව ලැබී තිබෙනවා දෙවන ස්ථානය ලබා ගන්නට. ඔහු තරගයේ තවදුරටත් අතහැර නැති බවයි පේන්නේ මම. That's what I said. You just ride on till you see that checkered flag. Anything can happen, even if you're last. So many things can happen here nowadays. Oh, that's just someone really putting the power down. That Suraj Vera putting the power down on the bike, and he just gets in the wheelie. You've got to be very cautious. You wheelie under these conditions, and you can just lose the rear end. You'll be, before you say Jack Robinson, you'll be in the barriers or on the ground. සාමාන්‍යයෙන් අපි දකිනවා මෙවැනි යතුරුපැදි ධාවකයන් තමන්ගේ සුවිශේෂී හැකියාවන් ප්‍රදර්ශනය කරන ආකාරයෙන් නරඹන්නන් පුළුවන් කරන්නේ. නමුත් ඔවුන් එම අවදානම මේ අවස්ථාවේ ගන්නට කිසිදු අවස්ථාවක සූදානම් නැති බවක් වෙන්නේ. තමත් ආරක්ෂාකාරීව තරගයේ යෙදෙනවා. නමුත් අපි බලාපොරොත්තු වන වේගය මේ යතුරුපැදි ධාවකයන් සතුව නොතිබීම යම් ආකාරයකට බලපෑමක් ලැබුණා. විශේෂයෙන් මේ තෙත සහිත කාලගුණ තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කලින් දැක්කේ අප ඔබට ගෙන යතුරුපැදි ධාවකයාගේ කැමරාකට දෘෂ්ටි කෝණය අනුව ගත කර රූපරාම ලබාගත් ධාවකයා තවදුරටත් සුරාජ් පෙරේරා තරග වදිනවා. ඉදිරියෙන් මේ 7 වෙනි වටයයි ක්‍රියාත්මක වන්නේ. ඔබ මේ දකින්නේ සුපර් මෝටෝ ඕපන් නැත්නම් විවෘත තරගාංශයේ 250cc තරගාංශයේ යතුරුපැදි ධාවනයේ සව කොළඹ නයිට් රේසර්ස් 2013 තරගාවලිය සජීවීව අපි ඔබ හා එක්වනවා. කොළඹ නගරේ තාමත්ම සුවිශේෂී තත්ත්වයකට පරිවර්තනය වී තිබෙනවා. අතිවිශාල නරඹන්නන් පිරිසක් මෙම තරග ඉසව් නැරඹීම සඳහා එක්ව සිටීම මේ තෙවන වරට පැවැත්වෙන මේ තරග ඉසව්වේ සංවිධායකයින්ට යම්කිසි ආකාරයක මෙම තරග ඉසව්ව ලබන වසරේදී තාමත් හොඳින් කරන්නට යම්කිසි ආකාරයක පන්නරයක් ලබා දෙනවා නිසකයි. Definitely, yes. I think even under these treacherous conditions, there's a huge crowd, especially in the vantage points that they are stationed in. I mean, crowds have, I don't think there's listened at any given time compared to what we saw last year. But well, let's talk back into racing. What Super Motard? Now, Super Motard is an internationally accepted class that is being conducted in many countries. It's getting very popular around the world. Made very popular by the Americans. Now, of course, the English are also running their own meets on the Super Motard. My benefit of our single viewers, I would like to get that impression, like expression on single as well. මං කියවා මේ සුපර් මෝටර් තරග දැන් මම ලෝකේ වටේම දැන් පවත්වනවා. මොකද මේ ඉස්සර මේවා වැඩි පැවතුනේ මම ඇමරිකාවේ මේක පටන් ගත්තේ. පංගක් රටවල මම හිතන්නේ සුපර් මෝටර් කියන්නේ ට්‍රැක් එකෙන් භාගයක් තාර භාගයක් ග්‍රැවල්. නැත්තම් මේ මෝටර්
ක්‍රොස්ම ට්‍රැක් නෙවෙයි. හැබැයි මේ තාර දාපු නැති තැන්කුයි තාර තියෙනවා. ඒ දෙකම තියෙනවා ඒ ට්‍රැක් එකේ. භාගෙට භාගෙ. හැබැයි අපේ සුපර් මෝටර් දැන් පංචන අපිට එහෙම ට්‍රැක් නෑ ලංකාවේ. හැබැයි ෆොක්සිල් එහෙම බැලුවොත් එක්කෝ වෙන මේ ඔය අනුරාධපුර හැම තියෙන ට්‍රැක් වල සුපර් මෝටර් කියන මේ තරග පවත්වන්නේ කාර් දුවන දවන පටේ. මෝටර් ක්‍රොස් ට්‍රැක් එකේ නෙවෙයි. තරගවට 8ක් අවසානයේදී තවදුරටත් සුරාජ් පෙරේරා තමන්ගේ ස්ථානය රැක ගන්නවා. ඒ වගේම ඩැනියල් දෙවන ස්ථානයට පසු වුණා. ඒ වගේම තුසිත ගුණසේකර තෙවන ස්ථානයට වුණා. මේ දකින්න මම නැවතත් අපි දාවකයාගේ හිතමත සවිකරන ලද කැමරාවෙන් ලබන දර්ශන තමත් චමත්කාර ජනකයි. ඔබට පේනවා ඇති ඔබ ධාවනයේ යෙදෙන ආකාරයටම දකින්න ලැබෙනවා. Yes, you're virtually riding that bike when you're on cam. So you can imagine what the driver sees and what pressurous conditions that he has to handle. Now we are talking on the water puddle. Now that's all right because you're you're traveling straight. But if you're going into a corner and you have to angle the bike, then you hit a patch of water, you're in big trouble. තරගවට 10කින් සමන්විත වෙනවා මේ තරගවටේ. මේ ඩැනියල් තවදුරටත් අභියෝගයක් එල්ල කරන්නට සූදානම් වන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. තවත් තරගවට දෙකක් තිබෙනවා. නමුත් සුරාජ් පෙරේරා ඉතාමත් ආරක්ෂාකාරීව තමන්ගේ වංගුව ගැනීම දැන් ඊට වඩා තියුණු ලෙසයි මේ දාවකයන් මේ තරගයේ සව්වේදී මේ වංගු ගැනීම සිදු කරන්නේ. මේ උදව්ව දකින්නේ ස්ථානගත කරන ලද හිස මත ස්ථානගත කරන ලද කැමරාවෙන් දර්ශන. ඒ වගේම CSN ක්‍රීඩා නාලිකාව ඔස්සේ දක්න දර්ශන ඔස්සේ අපිට පේනවා කැමරා 25ක් මේ වනට ක්‍රියාත්මක තිබෙනවා. සියලු අංශ ආවරණය කරමින් ඔබට සමීප දසුන් ඒ වගේම තරගාවලියක තිබෙන තීව්‍රතාවය ඔබගේ නිවහනට සජීවී ගෙනෙන්නට CSN කැමරා ශිල්පීන් සෑහෙන මහන්සියක් දරනවා. විශේෂයෙන්ම මෙවැනි කාලවන තත්ත්වයක් යටතේ. Yes, I think like what Ishan said, it's very pressurous conditions. Two more laps to go. Suraj just wants to complete. He's really in the laps down as time goes by, but not at any pace that they were doing yesterday. And I lucky enough to see them round most of the corners. That's what the screen is showing. Pereira in the deal, followed by Daniel and Gunasekar. Now, this is the Gunasekar. He's another youngster who's come up. A lot of credit to him. Not much experience, but he's way up with the leaders there. ඒකම මේ තරගයේ සව්වේ අනිකුත් දාවකයන්ට උනදේ පිළිබඳව අපිට ගැටලුවක් තිබුණා. විශේෂව ප්‍රථම තරග වටේදීම අපි දැක්කා සුරාජ් සහ නෙඩ් ඩැනියල් තමන් අතර තිබෙන තරගය තමත් තියුණුතරව ගන්නවා. නමුත් නෙඩ් ඩැනියල් අවාසනාවන්ත සිදුවීමක් සමගින් ඔහුට මේ වන විට දෙවන ස්ථානය දක්වා පසුබසින සිදුවී තිබෙනවා. මේ තරග වදින්නේ 9 වන තරග වටය. තරග වට 10කින් සමත් වෙනවා. මේ තරග නැත්නම් සුපර් මෝටෝ Daniel back again with the live cam. He's got exactly what the rider sees, what he has to negotiate. There you are, typical motocross style with the foot out, ready for a spin, just to thump that foot down if you find the bike going away from you, and then you try to, because you're on two wheels. That's again, he looks over the shoulder just to see where the opposition is. But I think he needs to concentrate on what he sees in front. So සුරාජ් යම් ශාකාරයකින් පසුපස බැලීමක් සිද්ධ වුණා. ඒකින් අපි බලමු ඩැනියල් ප්‍රයෝජනයක් ගන්නේ මේ දකින්නේ ඔබ තවත් සුවිශේෂී දර්ශනයක්. අපි කලින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සුබ පැතුම් ජාතික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. Slowing down, yes, I think so. I think Ned Daniel has got in front from what we see with our visuals here. I wonder whether Suraj is having some mechanical problems. Did you see him slowing down? Let's see whether our cameras can focus on. Yes, that's number 19. That's Ned Daniel. Don't see. Yes, is that Suraj? Oh, මේ තරගවලින් සුරාජ් යම් ශාකාරයක ඔහුගේ යතුරුපැදි දෝෂයක් පිළිබඳව සඳහන් කරන ප්‍රමාණය නමුත් obviously looking around, obviously angry with himself and the motorcycle. දැන් අපි දකින දේ තමයි දැන් නෙඩ් ඩැනියල් තරගයේ අතහැරියේ නෑ අවසන් මොහොත දක්වා. නමුත් තරගයේ 10 වන වටේදී ඔහුට හැකියාවක් ලැබී තිබෙනවා මේ තරගයේ ඉසව්වේ යම් ආකාරයක ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු ඇති කරන්න. මේ සුරාජ් කලින් සඳහන් කර ආකාරය යම් ආකාරයක ඔහුගේ යතුරුපැදී යම් දෝෂයක් අපි දකින්න ලැබෙනවා. ඔහු පෙන්නනවා තමන්ගේ යතුරුපැදී යම් ආකාරයක දෝෂයක් තිබෙනවා. You can see him looking underneath that engine of his. That's not going to sort it out. He'll just want to nurse that motorcycle to the finish, hoping to get a podium. But I wonder whether he will. Ned Daniel is in front. So Ned Daniel, the leader of the race, who went off, came back,
In fact, he was virtually off the machine. Back again, and his tires borne fruit, and he's going to finish first. Let's see whether we can see the checkered flag finish as they come round the Kaladari corner, going down into the U-turn once again with the live cam. The very powerful machines, got to be very, very skillful, and of course gutty to be at race pace under these conditions. You can see them, they are leaning over pretty well under these conditions. That's the Galadari roundabout. Past the Intercontinental Hotel, 5-star hotels. Checkered flag being given by Indika Gurusingha. And that's Dan Daniel. Fished up. Very happy to finish first. Just opened his visor, just looking over the shoulder. Let's see who's coming second and third. Let's see whether we can give those names on screen. සුපමෝටෝ තරග ඉසව්වේ ජයග්‍රාහකයා බවට පරිවර්තනය වෙනවා නෙට් ඩැනියල්. ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් තමයි සුරාජ් පෙරේරා සිදු වුණේ. නමුත් ඔවුන් දෙදෙනා අතරයි තරගයේ නිර්මාණය වී තිබුණේ. නමුත් අපි දැක්කා නෙට් ඩැනියල්ට යම් කිසි ආකාරයක I think we need to talk about the youngster, Jaden Gunawardena and Aaron Gunawardena, the two youngsters virtually in their teens. I think they are about 11 or 12 and maybe 13 or 14, the two brothers. Of course, their famous father, Shane Gunawardena, behind the scenes, will obviously wanting those sons to finish. Great finish by the two youngsters. Very, very young. And ඩැනියල් කෙසේ වෙතත් ඔහුට කිසියම් ප්‍රශ්නයක් ඇති වුණා වුණත් අවසානයේදී ඔහු ජයග්‍රහණ කණුව කරා එන්නට අවස්ථාව ලැබුණා. යනවා අපිට තවත් දැක බලා ගන්නට පුළුවන් බේබි මේ තරගයේ විශේෂ අවස්ථා තරගයේ ආරම්භ වුණු මොහොත එදී මුලින්ම දැඩි තරගයක් තිබුණේ සුරාජ් සමග නෙට් ඩැනියල් අතර. අනිකුත් තරගකරුවන්ට වඩා මේ තරගකරුවන් දෙදෙනා අතර තියුණු ගැටුමක් නැත්නම් තරගකාරී බවක් අපිට දක්නට ලැබුණේ. නමුත් කෙසේ වෙතත් නෙට් ඩැනියල් ඒ අවස්ථාවේදී ඒ අතරමාරයේදී ඔබ දකින්නේ මේ තරගකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ ඝට්ටනය. කෙසේ වෙතත් නෙට් ඩැනියල් අවසානයේදී නැවතත් තමාගේ ඉදිරිය ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔහු මේ තරගයේ අවසානයේදී ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. කිසියම් ආකාරයක ඔහුට සිදුවන අනතුරු ඔබ දකිනවා. නමුත් ඔහුගේ උත්සාහය ඔහු අතහරින්නේ නැහැ. ඒ අනුව ඒ උත්සාහය නොපසුබාසන උත්සාහය නිසාම ඔහුට හැකියාව ලැබෙනවා අවසානයේදී මේ තරගයේ ජයග්‍රාහකයා වන්නට. කිසියම් ආකාරයකින් ඒ අවස්ථාවේදී ඔහුට කිසියම් ප්‍රශ්නයක් ඇති වුණා වුණත් එම අවස්ථාවෙන් ගැලවී ගන්නට සමත් වුණ ක්‍රීඩකෙක් හැටියට ඔහු සාර්ථක වන ආකාරයක් අප දකිනවා. நன்றி கமல் தேசப்பிரிய. மூன்றாவது போட்டி முனைவடைந்திருக்கிறது. மூன்றாவது போட்டி 250 சிசி வேகம் கொள்ளளவு கொண்ட சுக மோட்டார் போட்டி இது முடிவடைந்திருக்கிறது. மோட்டார் சைக்கிள் போட்டி. இந்த போட்டியின் ஆரம்பத்திலே நாம் பார்த்தோமானால் இரண்டு போட்டியாளர்கள், குறிப்பாக சொல்ல போனால் 19வது இலக்கம் கொண்ட சுராஜ் பெரேரா, அதே போல 16வது இலக்கம் கொண்ட டேனியல், இருவருக்கும் இடையில் தான் பலத்த போட்டி இருந்தது. என்றாலும் கடைசி கட்டத்திலே 10வது சுற்று நிறைவடையும் வேளையிலே சுராஜ் பெரேராவுடைய மோட்டார் சைக்கிள் ஏதோ பழுது ஏற்பட்டதன் காரணமாக டேனியல் இந்த போட்டியிலே, இந்த மோட்டார் சைக்கிள் போட்டியிலே வெற்றி பெற்றது. ඔහුගේ වාසනාවට ඔහු අසලින්ම පිටුපසින් ක්‍රීඩකයෙක් සිටියේ නැහැ. මේ ඊළඟ අවස්ථාව ඔබ දකින්නේ ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඝට්ටනය. සෑහෙන දුරට ඔවුන් ඇදී යන ආකාරය මේ ලිස්සාන ගතිය නිසා මේ මාවතේ මේ ඊළඟට නෙට් ඩැනියල් ඉදිරියෙන් පැමිණි ක්‍රීඩකයාට සිදු වූ අභාග්‍ය ඒකම මේ අවසානයේදී ඔහුගේ යතුරු පැදියේ කිසියම් ආබාධයක් සලකනු කරපු ආකාරයක් දක්නට ලැබුණේ. අපි ඒ අනුව නිල නොවන ප්‍රතිඵල දැන් අපට බලා ගන්නට පුළුවන් මේ තරග ඉසව්වේ. ඒ අනුව නෙට් ඩැනියල් පළමු ස්ථානයේ, දෙවන ස්ථානයේ තුසිත ගුණසේකර, තුන්වන ස්ථානයේ ආනන්ද සම්පත් වීරසිංහ, හතරවෙනි ස්ථානයේ සුරාජ් පෙරේරා. ඔහුගේ යතුරුපැදියේ ආබාධයක් තිබුණා වුණත් ඒරන් ගුණවර්ධන බොහොම තරුණ නැත්නම් යෝන් ක්‍රීඩකෙක්. එකම රමේෂ්ක ශ්‍රීමාල්, ජේඩන් ගුණවර්ධන ඔහුගේ සොහිරා, ඒරන් ගුණවර්ධනගේ එකම චතුර මදුශංක. මේ අනුව මේ ආකාරයට තමයි නිල නොවන ප්‍රතිඵලය අපට දැනගන්න ලැබී තිබෙන්නේ.